අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් සහ සෙප්සිස් කියන ටොපික් දෙක යටතේ අපිට අහන්න පුළුවන් ඔස්පි මොනවාද කියලා. මේකේ ඔස්පි කතා කරද්දී මම හිතනවා මේකේ ෆුල් තියරි එකක් කවර් වෙයි කියලා. හරිද? එතකොට SCQ එකක් ආවොත් හරි SBR එකක් ආවොත් හරි උත්තරයක් ලියා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරිද? එතකොට ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් ගත්තාම ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් කියලා කියන්නේ අපේ heart එකේ එන්ඩෝකාඩියම් එක ඇතුලේ මොකක් හරි ඕගනිසම් එකක් හින්දා ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා. එතකොට මේ තත්ත්වය අපිට හොඳ නෑනේ. මෙන්න මේ තත්ත්වය මේ ඉන්ෆෙක්ෂන් එක අපිට බැක්ටීරියාවන්ගෙන් එන්නත් පුළුවන්, වෛරස් වලින් එන්නත් පුළුවන්, ෆංගස් වලින් එන්නත් පුළුවන් ඕනම ඕගනිසම් එකක් හින්දා අපිට මේ ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් කියන තත්ත්වය හැදෙන්න පුළුවන්. හරිද? එතකොට අපි මේකේ මේන්ලිම හොස්පිටල්වලදී අපිට අපෙන් ගොඩක්ම අහන්නේ බැක්ටීරියල් එන්ඩෝකාඩයිටිස් ගැන. ඒ බැක්ටීරියාව අපි කොහොමද වෙන් කරලා අඳුරගන්නේ? එයාට දෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් මොනවාද? ඊට පස්සේ කොහොමද අපි මෙයාව අඳුරගන්නේ? මේ කල්චර් ප්ලේට් එකේ මොනවාද තියෙන ෆීචර්ස් මෙයාමයි කියලා කියන්නේ. ওই වගේ දේවල් තමයි OSP එකේදී අපෙන් අහන්නේ. හරිද? එතකොට බැක්ටීරියල් එන්ඩෝකාඩයිටිස් ගත්තාම අපිට බෙදන්න පුළුවන් මේන්ලිම කොටස් දෙකකට. එකක් තමයි ඇකියුට් එන්ඩෝකාඩයිටිස්, අනිත් එක තමයි සබ් ඇකියුට් එන්ඩෝකාඩයිටිස්. හරිද? එතකොට මේ OSP එකක් දුන්නාට පස්සේ අනිවාර්යෙන් ඇකියුට්ද සබ් ඇකියුට්ද කියලා අඳුරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා ඕගනිසම් කවුද කියලා හොයාගන්න. එතකොට අපිට ක්ලිනිකල් සිනාරියෝ එකක් එක්ක OSP එක දෙද්දී එයාලා කියනවා මේ ඇකියුට් එක්කෙනාගේ තියෙන ෆීචර්ස් සහ සබ් ඇකියුට් එක්කෙනාගේ තියෙන ෆීචර්ස් අනුව එයාලා ක්ලිනිකල් සිනාරියෝ එක හදලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඇකියුට් එක්කෙනාගේ තියෙන ක්ලිනිකල් ෆීචර්ස් නෙමෙයි සබ් ඇකියුට් එක්කෙනාගේ තියෙන්නේ. හරිද? හරි. ඇකියුට් එක්කෙනාගේ ගත්තාම අපිට ක්ලිනිකල් ෆීචර් එකක් විදිහට මේන්ලිම හයි ෆීවර් කියන එක දැක බලා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ලියුකෝසයිටෝසිස් කියන එකත් මේ ඇකියුට් එන්ඩෝකාඩයිටිස් එකේ මේන් ෆීචර් එකක්. හරිද? සබ් ඇකියුට් එක ගත්තාම ඒක එහෙම නෙමෙයි. සබ් ඇකියුට් එකේ ගත්තාම හයි ෆීවර් එකක් නෑ. එයාලට තියෙන්නේ ලෝ ග්‍රේඩ් ෆීවර් එකක්. එතකොට ඒක නයිට් ස්වෙට් එක ඇසෝසියේට් වෙන්න පුළුවන්, weight loss එක ඇසෝසියේට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සබ් ඇකියුට් එන්ඩෝකාඩයිටිස් එන අයට කලින් වැල්වියුලර් heart disease තිබිලා තියෙනත් පුළුවන්. හරිද? මෙන්න මේ ෆීචර්ස් ටික මතකයි නම් අපිට මෙයා ඇකියුට්ද සබ් ඇකියුට්ද කියලා හරියටම වෙන් කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි දැනන් ඉන්න ඕනේ දේ තමයි මේ ඇකියුට් එන්ඩෝකාඩයිටිස් හදන්නේ මොන ඕගනිසම්ලද? ඒ වගේම සබ් ඇකියුට් හදන්නේ මොන ඕගනිසම්ද කියන එක අපි දැනන් ඉන්න ඕනේ. හරිද? අපි ඇකියුට් එන්ඩෝකාඩයිටිස් හදන ප්‍රධාන බැක්ටීරියාවන් 4 දෙනෙක් ගැන කතා කරනවා. එක්කෙනෙක් තමයි ස්ටැෆයිලොකොකස් aureus කියලා කියන්නේ. අනිත් එක්කෙනා තමයි ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියේ. ඒ වගේම ස්ට්‍රෙප්ටොකොකස් පයෝජිනස්. ඒ වගේම තමයි නයිසීරියා ගොනෝරියාත් මේ ඇකියුට් එන්ඩෝකාඩයිටිස් හදන්න උදව් වෙනවා. එතකොට සබ් ඇකියුට් ගත්තාම සබ් ඇකියුට් එන්ඩෝකාඩයිටිස් හදන්න ජීවින් 4ක් නෙමෙයි ජීවින් ගොඩක් බලපානවා. හරිද? අපි මේ විදිහට ගත්තොත් ග්‍රෑම් පොසිටිව් කාණ්ඩ යටතේ අපි කතා කරනවා සබ් ඇකියුට් එන්ඩෝකාඩයිටිස් හදන්න හේතු වෙනවා අපේ මේ ස්ට්‍රෙප්ටොකොකස් විරිදාන්ස් කියන එක්කෙනා. අපේ ඕරල් කැවිටි එකේ නෝමල් ෆ්ලෝර් එකක් විදිහට ඉන්න මේ ස්ට්‍රෙප්ටොකොකස් විරිදාන්ස් කියන ජීවියා අපිට සබ් ඇකියුට් එන්ඩෝකාඩයිටිස් හදන්න හේතු වෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රෙප්ටොකොකස් බෝවිස් කියලා කියන්නේ. ස්ට්‍රෙප්ටොකොකස් බෝවිස් ගත්තාම එයා වැඩි, ඒ කියන්නේ එයාලගේ ජීවින් කොටස ගත්තාම එයාලා වැඩිපුර කෝලොන් එකේ තමයි ඉන්න බලන්නේ. ඊට අමතරව ඕරල් කැවිටි එකේ ඉන්නවා very rare විදියට තමයි අපේ ජෙනිටෝ යූරිනරි ට්‍රැක් එකේ ස්ට්‍රෙප්ටොකොකස් බෝවිස් කියන එක්කෙනා ඉන්නේ. හරිද? නැත්තේ නෑ, ඉන්නවා ගොඩක්ම rare. හරිද? එතකොට UTI එකක් වගේ හදන්නේ ගොඩාක්ම කලාතුරකින් කියන එක තමයි අපි ගන්න ඕනි අයිඩියා එක. හරිද? ඊට පස්සේ එන්ටරොකොකයි ස්පීසිස් ලා ගත්තාම ෆීකාලිස් සහ PCM කියන දෙන්නා සහ තව ස්පීසිස් ඉන්නවා. එතකොට මේ එන්ටරොකොකයිලා අපි දන්න එන්ටරොකොකයි කියන එකෙම තේරෙනවා අපේ ගට් එක ඇතුලේ ඉන්නේ. කියන්නේ ඉන්ටෙස්ටයින් ඇන්ඩ් කෝලොන්. හරිද? ඊළඟට මෙයාලා අපේ ජෙනිටෝ යූරිනරි ට්‍රැක් එකේ ඉන්නවා. සාමාන්‍යයෙන් මේ ස්ට්‍රෙප්ටොකොකස් බෝවිස්ට වඩා වැඩි ප්‍රතිශතයකින් අපේ ජෙනිටෝ යූරිනරි ට්‍රැක් එකේ ඉන්නේ මේ එන්ටරොකොකයිලා. හරිද? එතකොට UTI එකක් හැදුනොත් මේ ස්ට්‍රෙප්ටොකොකස් බෝවිස්කින් එන්න කලින් අපි හිතන්න ඕනේ එන්ටරොකොකයි ගැන. එන්ටරොකොකයි දීලා තියෙනවා නම්. හරිද? very rare විදියට යාලා මවුත් එකෙත් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ග්‍රෑම් පොසිටිව් යටතේ ආයි කතා කරනවා කෝගියුලස් නෙගටිව් ස්ටැපයිලොකොකස්ලා. හරිද? එතකොට දැන් ওই ස්ටැපයිලොකොකස් සැප්‍රොපිටිකස් කියන එක අපි කතා කරන්නේ UTI සම්බන්ධවනේ. එතකොට අපි ඊළඟට කතා කරනවා අපේ ස්කින් එකේ ඉන්න ස්ටැපයිලොකොකස් එපිඩර්මිඩිස් තමයි අපේ කෝගියුලස් නෙගටිව් අනිත් එක්කෙනා. එතකොට මෙයා තමයි අපිට සබ් ඇකියුට් ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් හදන කෝස් වෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් දුරට මේ එපිඩර්මිඩිස් සබ් ඇකියුට් ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් එකක් හදන්න උදව් වෙන්නේ අපි සාමාන්‍යයෙන් ප්‍රොස්තටික් වැල්ව්ස් දානෝනේ අපේ heart එකට.
අන්න ඒ අවස්ථාවලදී ප්‍රොස්තටික් වැල් දාන සර්ජරි එකක් කරපු පර්ෂන් කෙනෙක්ට එයාගේ ඔය සබ් ඇකියුට් එන්ඩෝකාඩයිටිස් එකේ ෆීචර්ස් දීලා තියෙනවා නම් අපි පොඩ්ඩක් සස්පෙක්ට් කරන්න ඕනේ මෙයා කෝගියුලස් නෙගටිව් ස්ටැෆයිලෝකොකස් කෙනෙක්ද මේ ඉන්නේ ස්ටැෆයිලෝකොකස් එපිඩර්මිඩිස්ද කියන එක අපි පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඕනේ OSP එක කියවන්න. හරිද? ඊළඟට ග්‍රෑම් නෙගටිව් කට්ටිය ගත්තාම අපි මේන්ලි කතා කරනවා අපේ හැකෙක් ගෲප් එක. හරිද? හැකෙක් ගෲප් එක නැත්තම් AACEK ගෲප් කියලාත් කියනවා. මොකද මේ H අකුරෙන් පටන් ගන්න ජීවියට A අකුරෙන් සහ H අකුරෙන් පටන් ගන්න කෑලි දෙකක් තියෙනවා මුලට. හරිද? ඒ නිසා තමයි ඒක එහෙම වෙන්නේ. මට ලේසි හින්දා මම හැකෙක් ගෲප් එක කියලා කියන්නේ. මෙයා අපේ ඕරල් කැවිටි එකේ කොමන් සෙල්ස් තමයි මේ හැකෙක් ගෲප් එකේ අපි කතා කරන්නේ. හරිද? එතකොට H අකුරෙන් අපි කියනවා හිමෝෆිලස් ඇප්‍රොෆිලස්. නැත්තම් ඇග්‍රිගේ ගැටි බැක්ටර් ඇප්‍රොපිලස් කියලා අපි කියනවා. හරිද? එතකොට ඊළඟට ඒ අකුරෙන් අපි කියනවා ඇක්ටිනෝමයිසිටන්ස්. ඒ වගේම තමයි කාඩියෝ බැක්ටීරියම්, ඒ වගේම ඒකයිනෙල්ලා සහ කින්ජියෙල්ලා. එතකොට මේ හිමෝෆිලස් සහ ඇක්ටිනෝමයිසිටන් කියන කට්ටිය කොක්ක බැසිලා. හරිද? එතකොට කාඩියෝ බැක්ටීරියම් සහ ඒකයිනෙල්ලා කියන අය බැසිලා. කින්ජියෙල්ලා කොකයි වෙන්නත් පුළුවන්, බැසිලා වෙන්නත් පුළුවන්. ඒකෙත් ස්පෙෂල් මොස්ට් පොයින්ට් එකක් තියෙන්නේ මෙන්න මේ හිමෝෆිලස් ඇප්‍රොෆිලස් කියන එක්කෙනාට එයා කොක බැසිලා වෙන්නත් පුළුවන්. ඒ වගේම එයාට ප්ලියෝමෝපිසම් එකක් තියෙන්නත් පුළුවන්. ප්ලියෝමෝපිසම් කියන්නේ එයාගේ සෛලය විවිධ හැඩවලට හැරෙන්න පුළුවන් කියන එක. හරිද? විවිධ හැඩවලින් යුක්ත මේ සෛල තියෙන්න පුළුවන් කියන එක තමයි ප්ලියෝමෝපිසම් කියලා කියන්නේ. හරිද? ඒ වගේම අපි ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් ගැන කතා කරද්දී ආය මතක් වෙනවා අර Q fever ගැන කතා කරද්දී අපිට මේ කොක්සියල්ලා බ්‍රූනේටි කෙනෙක් කෙනා අපිට සබ් ඇකියුට් ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් එකක් හදන්න කෝස් වෙන්න පුළුවන්. හරිද? එතකොට යම්කිසි හිස්ටරියක් දීලා තිබුණොත් අර හරක් එක්ක ඉන්න ගොවි පොලක වගේ එකක් හරක් ඇසෝසියේට් කරලා දීලා තියෙනවා නම් කොක්සියල්ලා බ්‍රූනේටිද කියලා අපිට සස්පෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඒ හිස්ටරි එක දෙන්න පුළුවන් මේ කොක්සියල්ලා බ්‍රූනේටි කියලා කියන්නේ කොක්ක බැසිලයි කියන්නේ. හැබැයි ප්ලියෝමෝපිසම් කතාවක් දීලා තිබුණොත් එහෙම කොක්සියල්ලා බ්‍රූනේටි කියලා ගන්න බෑ. මොකද කොක්සියල්ලා කියන එක්කෙනා අපේ ප්ලියෝමෝපිසම් කියන එක පෙන්වන්නේ නැහැ. එයාගේ කොක්ක බැසිලයි විදිහටම තමයි මේ කොක්සියල්ලා ඉන්නේ. එතකොට අපිට හිස්ටරි එකක් දීලා අඳුර ගන්න බැරි වුණොත් අඳුර ගන්න බැරි වෙන්නේ මෙන්න මේ හිමෝෆිලස් ඇප්‍රොපිලස් එක්කෙනයි කොක්සියල්ලා බ්‍රූනේටි කියන එක්කෙනයි. මේ දෙන්නගෙන් වෙන් කරලා අඳුර ගන්න කී ෆීචර් එක තමයි මේ ප්ලියෝමෝපිසම් තියෙන හිමෝෆිලස් ඇප්‍රොපිලස්ට කොක්සියල්ලාට හැම ප්ලියෝමෝපිසම් එකක් නැහැ කියන එක. ඒ වගේම තමයි මේ හැකෙක් ගෲප් එක ගත්තාම එයාලා අපි ওই normally අපේ බැක්ටීරියා ග්‍රෝ කරන කල්චර් මීඩියා එකේ ග්‍රෝ වෙන්නේ නැහැ. එයාට ස්පෙෂල් කල්චර් මීඩියා එකක් ඕනි. සමහර විට අපේ බ්ලඩ් කල්චර් එක නෙගටිව් වෙලා එකොකාඩියෝග්‍රෑම් එක පොසිටිව් වෙලා මේ හැකෙක් ගෲප් එකෙන් ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් එකක් අපිට හැදිලා තියෙන්න පුළුවන්. හරිද? ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට අපි දන්නවා ෆංගස්ලත් අපිට ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් හදනවා. ඒකෙත් අපි මේන්ලිම කතා කරන ෆංගයි තමයි කැන්ඩිඩා. හරිද? කැන්ඩිඩා ඇල්බිකන්ස් කියන එක්කෙනා අපිට ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් හදනවා. හරිද? සාමාන්‍යයෙන් IV drug abusers IV drug use කරන කට්ටියන්ට කැනියුලා සයිට් එකකින් ගිහිල්ලා ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් හදන්න පුළුවන් මේ කැන්ඩිඩා ස්පීසිස් වලට. ඒ වගේ තමයි IV කැනියුලා සයිට් එකෙන් මේ ෆංගස්ට අමතරව අපි දන්නවා මේන්ලි කතා කරනවා අපි හැමදාම කතා කරන කෙනා ස්ටැෆයිලෝකොකස් aureus. එයාත් මේ IV drug users ලගේ ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් හදන්න කෝස් වෙනවා. එතකොට ස්ටැෆයිලෝකොකස් aureus කියන එක්කෙනා සබ් ඇකියුට් එන්ඩෝකාඩයිටිස් නෙමෙයි හදන්නේ. හරියට මේක මතක තියාගන්න ඕනේ. එයා හදන්නේ ඇකියුට් එන්ඩෝකාඩයිටිස්. එතකොට මේ කැන්ඩිඩා කියන එක්කෙනා කොමන්ලි හදන්නේ සබ් ඇකියුට්. මේ ඒ වුණාට ඉමුන් කම්ප්‍රොමයිස් පේෂන්ට් කෙනෙක් ඉඳියොත් එහෙම එයාගේ ඉමුන් එක ගොඩක් අඩුයිනේ. එතකොට එයා ඇකියුට් එකක් හදන්න පුළුවන්. දෙන ක්ලිනිකල් සිනාරියෝ එක තමයි මේක වෙනස් වෙන්නේ. හරිද? හරි. අපි ඊළඟට යමු පළවෙනි OSP එකට. For each of the following clinical scenarios, select the most likely organism from the list of options. Each option may be used once, more than once, or not at all. හරිද? පළවෙනි එක තියෙනවා අපි උත්තර ටික ඕනනම් බලමු. Neisseria gonorrhoeae, Staphylococcus aureus, Enterococcus faecalis, Haemophilus saprophyllus, Coagulase negative Staphylococcus, Haemophilus influenzae, Coxiella brunnati, Streptococcus bovis. ඔන්න ලිස්ට් එකක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙන් කියනවා investigative bronchoscopy was done in a young female with a history of rheumatic fever in childhood. මෙයාට childhood එකේදී rheumatic fever තිබිලා තියෙනවා. මේක key point එකක් subacute endocarditis කියන එකට. ඒ වගේම bronchoscopy එකක් කරලා තියෙන එක invasive. එතකොට mouth එක හරහා තමයි bronchoscopy කරන්නේ. හරි. අපිට oral cavity එක පොඩ්ඩක් suspect වෙනවා. ඒ හරි ඉන්න කෙනෙක්ද කියලා. හරි. This was not revealed at consultation.
A week later she developed low grade fever. ඒ කියන්නේ එතෙන්දිම අපිට හරියටම තහවුරු වෙනවා මේක subacute endocarditis එකක් කියලා. myalgia and malaise and she was admitted. Blood culture revealed a gram negative coccobacilli. gram negative coccobacilli මම coccobacilli කට්ටියක් කියවනේ Haemophilus aprophyllus ඒ වගේම Coxiella bruneti ඒ වගේම තමයි මම කිව්වා මෙතනින් actinomycetes කියන එක න ะ හරිද? actinomycetes කියන එක නම් මේ උත්තර ටිකේ තිබුණේ නැහැ නේ අපිට මෙතෙන්දි coccobacilli විදිහට කතා කරන්න ඉන්නේ Coxiella bruneti සහ මේ Haemophilus aprophyllus කියන එක න ะ. ඒ දෙන්න කෙනෙක් තමයි අපි තෝරගන්නේ. gram negative coccobacilli with pleomorphism on microscopy. එතනිනුත් pleomorphism තිබුණේ කාටද? Coxiella bruneti නෙවෙයි අපේ මේ Haemophilus aprophyllus ට. එතකොට මේ පළවෙනි එකට උත්තරේ අපි ගන්නෙ D කියලා. හරිද? ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ a patient in ICU recuperating after surgery developed low grade fever and was investigated. Some inflammation around a IV cannula site was detected and was replaced. හරිද? දැන් මේ IV cannula site එක ගැන තමයි කියන්නේ. Blood culture revealed gram positive cocaine clusters on microscopy. හරිද? මෙයාගේ low grade fever එකක් නේ. එතකොට මේ ඉන්නේ කවුද? low grade fever එකක් කියලා කියන්නේ subacute endocarditis එකක්. හරිද? subacute endocarditis එකක් නම් අපිට එතනින් මේ subacute එක හදන මේ ජීවින් අතරින් හොයන්න ඕනි. එතකොට අපි මේන්ලිම මෙතනින් කපලා අයින් කරන්න පුළුවන් Neisseria gonorrhoeae, Staphylococcus aureus. මේගොල්ලෝ කපලා අයින් කරන්න පුළුවන් මේ මේන්ලිම. හරි. ඊට පස්සේ IV cannula site එකේ gram positive cocaine clusters. cocaine clusters කිව්වහම මෙයා අනිවාර්යෙන් Staphylococci කෙනෙක් වෙන්න ඕන. හරිද? IV cannula site එකේ. එතකොට අපි දන්නවා අපේ Staphylococcus කෙනෙක් ඉන්නවා. අපේ ස්කින් එකේ අනිත් ඉන්නවා aureus අමතරව අපේ Staphylococcus epidermidis. එතකොට epidermidis කියන එක නා අපි දන්නවා subacute endocarditis වලට හේතු වෙනවා. එයා low grade fever එකක් තමයි පෙන්වන්නේ. එතකොට මෙතන අපිට ඊළඟට යන්න වෙන උත්තරේ තමයි Staphylococcus කෙනෙක් වෙන්නත් එපා. Coagulase negative Staphylococcus ඒ කියන්නේ Staphylococcus epidermidis කියන එක තමයි මෙතනින් අදහස් කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒකට අපි උත්තරේ ගන්නෙ E කියලා. හරිද? E කියලා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ an elderly woman who underwent prosthetic valve implantation developed high fever. මෙන්න මෙතන දීලා තියෙනවා high fever කියලා. හරිද? high fever 2 months after surgery. high fever නම් මෙයා acute වෙන්න ඕනි. හරිද? acute වෙන්න ඕනි. she appeared very ill with polymorphonuclear leukocytosis. හරිද? leukocytosis කියන එකත් මම කිව්වා ඒක ඉන්නේ acute endocarditis එකේදී. ඊට පස්සේ microscopy of blood culture after 24 hours incubation shows gram positive cocaine clusters. ඔන්න මේකේ කියලා තියෙනවා gram positive cocaine clusters. ඒ කියන්නේ මෙයා Staphylococcus කෙනෙක් නේ. 24 hours වලින් පස්සේ මේ කල්චර් එක කරාට පස්සේ එතකොට මේක high fever එක තියෙන්නේ මේ acute endocarditis එක. එතකොට අපිට දැන් මේක prosthetic valve implantation කියලා prosthetic valve එක එන්නේ අර coagulase negative Staphylococcus කියලා හිතලා හැම ගහන්න බෑ. මේකේ දීලා තියෙන features එක තමයි අපි යන්න ඕනේ. මේක acute endocarditis එකක්. එතකොට Staphylococcus aureus තමයි මෙතන හේතු වෙලා තියෙන්නේ. හරිද? එතකොට අපි ඒකට උත්තරේ ගන්නෙ B කියලා. ඊළඟට a cesarean section was done at term for 32-year-old woman with history of valvular disease. හරිද? cesarean section එකක් කළා තියෙනවා. එතකොට cesarean section එක කියන අපේ genital urinary tract එකත් එක්ක associate වෙන එකක්. එයාට කලින් valvular disease එකක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි subacute endocarditis එකක් suspect කරන්න පුළුවන්. Cefuroxime was given during surgery. prophylaxis එකක් දීලා තියෙනවා. However, she developed fever a week later after she went home and was readmitted. Blood culture done on her revealed gram positive cocaine short chains. හරිද? gram positive cocaine short chains. short chains කියන්නේ streptococcus වෙන්න එපයි. chains විදිහට ඉන්න හින්දා තමයි ආඩි streptococcus ලා කියලා කියන්නේ. ඒකට streptococcus ලගෙන් අපිට මෙතන ඉන්නේ streptococcus bovis ඒ වගේම තමයි enterococcus fecalis කියලා කියන්නේ. enterococcus කියන්නේ streptococcus එකේම ඉන්න අයනේ. හරිද? chain විදිහට ඉන්න. එතකොට දැන් මේක කියලා තියෙන විදිහට
මම කිව්වා ස්ට්‍රෙප්ටොකොකස් බෝවිස් කියන කෙනා ජෙන්ට්‍රල් යූරිනරි ට්‍රැක් එකේ ඉන්නේ very rare. මේක කරලා තියෙන සිසේරියන් සෙක්ෂන් එකක්. හරිද? එතකොට මේක යන්න ඕනේ යූරිනරි ට්‍රැක් එක හරහා මේ වෙලා යන එකක් නෙවෙන්න ඕනේ. එතකොට එන්ටරොකොකස් ෆීකාලිස්ගෙන් තමා මේන්ලිම මෙතන මේ ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් හැදෙන්න පුළුවන් ජීවියා වෙන මේ එන්ටරොකොකස් ෆීකාලිස් කියන එක නා. ස්ට්‍රෙප්ටොකොකස් බෝවිස් නෙමෙයි. මොකද එයා කෝලොන් එකේ තමයි ඉන්නේ. දැන් මේක සිසේරියන් සෙක්ෂන් එකක් කරලා තියෙන්නේ. එතකොට මේ සිසේරියන් සෙක්ෂන් එකේ මොන හරි බවල් පර්පරේෂන් වෙලා එහෙම මොකුත් දීලා නැහනේ. බවල් පර්පරේෂන් වෙලා වගේ එහෙම දීලා තිබුණා නම් අපිට ස්ට්‍රෙප්ටොකොකස් බෝවිස් පැත්තට යන්න පුළුවන්. එහෙම වෙලා කොම්ප්ලිකේෂන් වෙලා කියලා දීලා නැහනේ. එතකොට අපිට ගන්න වෙන්නේ මේ එන්ටරොකොකස් ෆීකාලිස්. මොකද එයා මේ ස්ට්‍රෙප්ටොකොකස් බෝවිස්ට වඩා ජෙන්ට්‍රල් යූරිනරි ට්‍රැක් එකේ වැඩි ප්‍රමාණයක් ඉන්නවා. හරිද? ඒකට අපි උත්තරේ ගන්න එහෙනම් C කියලා. හරි. ඊළඟට අපි කතා කරමු අනිත් ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් හා සම්බන්ධ ඔස්පි එකක්. හරි. මේක බලමුකෝ. A 60 years old male presented to the emergency room with a 2-week history of low-grade fevers and fatigue. On examination, a distinct murmur was detected. මෙයාගේ දැන් murmur එකකුත් ඇහෙනවා. low-grade fever එකකුත් තියෙනවා. හරිද? එතකොට අපි හිතනවා මේක subacute endocarditis එකක්ද කියලා. හරිද? හරි. ඊළඟට බලමු. He reported that he had a impacted tooth extracted 4 weeks ago. දතකුත් ගලවලා සති 4කට කලින්. No antibiotic prophylaxis was provided by his dentist. prophylaxis දීලත් නැහැ. Microscopy of blood culture at 24 hours and isolated is shown. හරිද? දැන් ඔය දීලා තියෙන්නේ ග්‍රෑම් ස්ටේන් එකත් එක්ක සහ කල්චර් එකේ කොහොමද පේන්නේ කියලා. හරි. මේකේ ප්‍රශ්නේ අහලා තියෙනවා what do you see in the gram stain and the culture? gram stain එකේ අපිට මොනවද පේන්නේ? දම් පාට දාම විදියට තමයි පේන්නේ. කියන්නේ දම් පාටයි නම් gram stain එකත් එක්ක අපි කියනවා gram positive chains. ඒ කියන්නේ most likely streptococcus වෙන්න ඕන. හරිද? එස් කල්චර් එකේ මොකද්ද පේන්නේ බලන්න. blood agar එක තියෙන්නේ. එතකොට මෙයා නිකන් greenish color එකක් වගේ තියෙන. කියන්නේ partially digest වෙලා වගේ තියෙන්නේ. අර colony එක beta hemolysis, alpha hemolysis, gamma hemolysis කියන එකේ colors change එක දන්නවනේ. එතකොට alpha කියන එක නා greenish color එකක් වගේ ඉන්නේ. beta hemolytic කියන එක නා රත්තරන් පාටයි වගේ. හරිද? එතකොට gamma කියන එක නාගේ pale වගේ. හරිද? එතකොට මේකේ මේ culture plate එකේ දීලා තියෙන color එකත් එක්ක බැලුවම මේකේ greenish color එකක් වගේනේ තියෙන්නේ. එතකොට අපිට මෙයා alpha hemolytic කෙනෙක් කියලා හිතන්න පුළුවන්. හරිද? දැන් අපි subacute endocarditis එකක් suspect කරනවා. එයා හැදිලා තියෙන streptococcus species එකකින් alpha hemolysis කරන. හරිද? ඊටසේ මොකද්ද මේකේ gram stain and culture එකේදී පේන්නේ කියලා ලියනකොට යනවා gram positive bacteria in chains most likely streptococcus culture plate එකේ greenish color colony suspect කරනවා alpha hemolysis bacteria. හරිද? ඊළඟට B කොටස අහලා තියෙනවා what is the likely pathogen and clinical diagnosis? likely pathogen and clinical diagnosis. alpha hemolysis කරන කෙනෙක් තමයි මේ streptococcus viridans කියලා කියන්නේ. හරිද? දැන් අපි streptococcus කියලා කොහොමද අඳුරගත්තා? මේ alpha hemolysis කරන්නේ streptococcus viridans. හරිද? එතකොට මේකේ low grade fever එකක් තියෙන. එතකොට subacute එක හදන්න streptococcus viridans කියන එක කෙනා course වෙනවනේ. හරි. ඊළඟට what additional tests need to be done to establish a definitive diagnosis and also treat this patient? හරියට මේක infective endocarditis ද කියලා අපි suspect කරගන්න එපා. දැන් මෙවම එකකුත් ඇහෙනවා. එතකොට අපි අනිත් කරන්න ඕනි ecocardiogram එකක් කරන්න ඕනි. හරිද? එතකොට තමයි අපි අර Duke criteria කියලා major and minor කියලා කතා කරනවා. එතකොට ecocardiogram එකක් කරන්න ඕනි. culture එක කරලා තියෙනවා මෙතන. ඊට පස්සේ අපිට ආයමත් එක මේව කරගන්න repeated blood culture එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ full blood count එකක් කරලා leukocytosis ඒව බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකක් ඇහෙනවා කියලා මේකේ කියලා තියෙනවා. එහෙම දීලා නැත්තම් auscultate කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ urine analysis එකක් කරලා බලන්න පුළුවන්. අර infective endocarditis එක සමහර වෙලාවට hematuria තියෙන්න පුළුවන්. හරිද? මේ නිසා අපි ඔන්න ඉන්වෙස්ටිගේට් කරනවා. අනිවාර්යෙන් ecocardiogram එකක් කරනවා කියන එක ලියන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඊළඟට අහනවා how will you treat this patient? දැන් මෙයාට හැදිලා තියෙන subacute endocarditis එකක්. හැදිලා තියෙන්නේ streptococcus ගෙන්. එතකොට streptococcus ගෙන් හැදෙන endocarditis වල treat කරන්න එක විදියකට. staphylococcus ගෙන් හැදෙන එක්කෙනා treat කරන්න එක විදියකට. මේකේ endocarditis හදන ජීවියාට අනුවනේ අපි treatment දෙන්න ඕනේ. එතකොට streptococcal endocarditis වලට අපි treat කරන්නේ streptococcus ලා අපේ penicillin වලට sensitive නේ.
ඒ නිසා අපි දෙනවා පෙනිසිලින් G එක එයාට ජෙන්ටමයිසින් දෙනවා 2 weeks. හරිද? පෙනිසිලින් ඊට පස්සේ අපි කන්ටිනියු කරනවා another 2 weeks. හරිද? ඒ කියන්නේ මාසයක් මෙයාට ට්‍රීට් කරනවානේ. ඒ කියන්නේ සති දෙකක් මේ ඩ්‍රග් දෙකම දෙනවා. ඊට පස්සේ ඊටු සති දෙකේ පෙනිසිලින් විතරක් කන්ටිනියු කරනවා. හැබැයි මේ පෙනිසිලින් වලට තියෙන සෙන්සිටිවිටි එක අඩුයි වගේ නම් අපි මේ ඩ්‍රග් දෙකම සති 4ම කන්ටිනියු කරනවා. හරිද? එහෙම තමයි කරන්නේ. හරි. ඊළඟට මේක බලමු අපි. පස්වෙනි ප්‍රශ්නේ young man who regularly injected himself with drugs developed fever with chills and rigors and was brought to the hospital by his friends after 3 days. On examination, he was very ill and immediate antibiotic therapy was started after taking blood for culture. However, his fever persisted despite antibiotic therapy. හරිද? antibiotic දුන්නට වැඩක් නැහැ. fever තියෙනවා. හරිද? 3 days later, there was a call from the lab regarding the gram stain of the blood culture shown in figure 1. Immediately, the treatment was changed in the light of the findings. A day later, the lab reported on the culture isolated on blood agar shown in figure 2. Echocardiography revealed vegetations. හරිද? ඒ කියන්නේ infective endocarditis එකක් මේ හැදිලා තියෙන්නේ මෙයාට. echocardiography එකේ vegetation පෙන්නනවා. එතකොට මෙයාගේ ෆීවර් තියෙනවා මේ දවස් 3ක් තිස්සේ. හැබැයි ඇන්ටිබයොටික් දුන්නට අඩු වෙන්නේ නැහැ. හරිද? හරි. ওই ටික තමයි key features. ඒ වගේම තමයි මේකේ මේන් දේ තමයි මෙයා මේ IV drug use කරන කෙනෙක්. එයාම IV drug use කරන කෙනෙක්. එතකොට අපිට මතක් වෙන්න ඕනි දෙන්නෙක් තමයි Staphylococcus aureus හරි Candida albicans කෙනෙක් කෙනා හරි. දැන් මේකේ කල්චර් එකේදී එහෙම කවුරුත් මේ වෙලා නැහනේ. අපි බලාපොරොත්තු වෙන විදිහට බැක්ටීරියල් growth එකක් නැහනේ. කල්චර් ප්ලේට් එකේ ග්‍රෑම් ස්ටේන් එකත් එක ගත්තහම මෙන්න මේ රූපේ විදිහට තමයි පේන්නේ. එතකොට මේ අපේ WBC RBC සයිස් එකත් එක ගත්තහම මෙයා normal බැක්ටීරියා සයිස් එකක් නෙමෙයිනේ මේ ඉන්න කෙනා. සාමාන්‍යයෙන් අපේ ෆංගයි තමයි සාමාන්‍යයෙන් සයිස් එකත් එක බලුවම ලොකු. ඒ වගේම තමයි අපි දන්නවා ඊස්ට් ආකාරයක් මේ ග්‍රෑම් ස්ටේන් එකත් එක්ක දක්වන ෆීචර් එක තමයි මේ විදිහට මෙහෙම තියෙන්නේ. බඩින් ඊස්ට් සෙට් වෙලා මේ වගේ මෙහෙම දණ්ඩාකාර විදිහට සිවුඩෝ හයිපේ හැදිලා ඉන්නේ මේ කැන්ඩිඩා ස්පීසිස් එක තමයි. හරිද? එතකොට අපි දන්නවා මේ IV drug use කරන එක්කෙනාට හැදිලා තියෙන්නේ fungus ගෙන් හැදෙන infective endocarditis එක. හරිද? What is the clinical diagnosis? හරිද? මේක අපි ලියන්න ඕනේ IV drug abuse use induce infective endocarditis caused by fungal infection වගේ ලියන්න පුළුවන් නම් හොඳයි. හරිද? caused by Candida species වගේ ලියන්න පුළුවන්. එක්ක හරිද? ඊට පස්සේ එතකොට ආන්සර් එක complete. ඊළඟට what are your observation on gram stain and culture? gram stain එකේ අපිට පේන්නේ gram stain එකේ gram positive color එකක් නේ පෙන්නන්නේ දම් පාටින්. එතකොට gram positive with gram stain but it make pseudohyphae and body needs cell. හරිද? ওই ටික තමයි gram stain එකේ ලියන්න ඕන. හරිද? හරි. ඊළඟට what would have been the empiric antibiotic therapy? ඒ කියන්නේ මේ අර කල්චර් එකේ මේ report එක එන්න කලින් අපි start කරපු empiric antibiotic එක මොකක් වෙන්න පුළුවන්ද වගේ තමයි මෙතන අහලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි IV drug abuser කෙනෙක් නම් අපි Staphylococcus කෙනෙක් suspect කරලානේ මෙයාට treat කරන්නේ. එතකොට අපි මුලින්ම දෙන්නේ cloxacillin එක gentamicin infective endocarditis තියෙන එක්කෙනාට. මොකද අපි මෙයාට treat කරන්නේ Staphylococcus මේ හින්දා හැදිච්ච infective endocarditis එකක් විදියටනේ. එතකොට අපි cloxacillin එක gentamicin දෙනවා. හැබැයි penicillin allergy තියෙන කෙනෙක් නම් අපි යාට කෙලින්ම vancomycin එක gentamicin දෙනවා මේ infective endocarditis එක. empiric විදියට start කරන්නේ ඒක. හැබැයි දැන් මෙයාගේ එහෙම දුන්නට මේක effective වෙලා නැහැ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. What should be the treatment now after the laboratory findings? හරිද? දැන් මෙයාට අර මේ empiric එක දුන්නට මේ හරියන්නේ නැහැ. අපි ඊළඟට දෙන්න ඕනි fungus කෙනෙක්ට දෙන්න ඕනි කන්නේ. එතකොට දැන් මේක infective endocarditis. එතකොට මේකට අර candidate දෙන fluconazole වගේ දෙයක් දීලා හරියන්නේ නැහැ. එතකොට අර protein antifungal එකක් අපි දෙන්න ඕනේ. අපි මෙතෙන්දි දෙන්නේ amphotericin B කියන drug එක තමයි IV දෙන්නේ සති 6ක් පුරාවට මේ infective endocarditis එක හැදිච්ච පුද්ගලයාට. හරිද? ඒ ටික ලියවෙන්න ඕන. හරි.
ඊළඟට අපි යමු සෙප්සිස් ගැන කතා කරන්න. හරිද? සෙප්සිස් කියලා කියන්නේ මල්ටි ඕගන් ඩිස්ෆන්ක්ෂන් එකක්නේ. එතකොට අපි දැන් මේ සෙප්සිස් කියන தත්ත්වය අපේ ඇඟේ මොන හරි ඉන්ෆෙක්ෂන් එකක් හින්දා අපේ ඕගන් සිස්ටම් ඔක්කොම අර මේ හරියට වැඩ කරන්න යන්නේ නැතුව එකක් තමයි වෙන්නේ. එතකොට අපි දැන් සෙප්සිස් කියන එක අපිට හැදෙන්න පුළුවන් අපේ ICU patient ලට හැදෙන්නත් පුළුවන් මේ සෙප්සිස් කියන තත්ත්වය. ඒ වගේම ICU නොවන hospital එකේ අපේ bedside එකේ ඉන්න patient ලට හැදෙන්නත් පුළුවන්. එතකොට මේ ICU patient ලා සහ non ICU patient ලා හරියටම සෙප්සිස්ද කියලා අඳුර ගන්න අපි එක එක parameters එක එක විදියට අපි බලනවා. හරිද? එතකොට non ICU patient කෙනෙක්ට අපි quick SOPA කියන method එක පාවිච්චි කරලා එයාගේ sepsisද කියන එක අපි තහවුරු කරගන්නවා. හරිද? ඔය quick SOPA කියන එකේදී අපි බලන්නේ මේලිම altered mental status ඒ කියන්නේ GCS එක 13ට වඩා අඩුයිද කියලා බලනවා. ඊට පස්සේ low systolic blood pressure බලනවා. ඒක 100ට වඩා අඩුයිද කියලා බලනවා. ඊට පස්සේ tachypnea ඒ කියන්නේ respiratory rate එක 22ට වඩා වැඩිද කියලා බලනවා. මේක තමයි quick SOPA එකේ අපි assess කරන්නේ. ඊට අමතරව අපිට parameters විදියට heart rate එක 90ට වැඩිද, respiratory rate එක කිව්වා. ඊට පස්සේ WBC count එක 12000ට වැඩිද. ඊට පස්සේ අර විදියට mental state එකයි, systolic blood pressure එකයි ඒ ටික බලලා මේ parameters පහ බලලා අපිට sepsisද නැද්ද කියලා කියන්න පුළුවන්. quick SOPA එකේදී බලන්නේ මෙන්න මේ ප්‍රධාන parameters තුන. හැබැයි ICU patient කෙනෙක්ගේ මීට වඩා වෙනස් විදිහට quick SOPA නෙමෙයි යාලා SOPA කියන ක්‍රමයෙන් තමයි භාවිතා කරන්නේ. ඒක මම ඔස්පියත් එක්කම විස්තර කරන්නම් මොකද්ද මේ SOPA කියලා කියන්නේ කියලා. හරිද? හරි. ඊට පස්සේ අපි යමු ප්‍රශ්න වලට. හරි. දෙවෙනි ප්‍රශ්නේ an adult male was admitted to the ICU following a major abdominal surgery. On the third day, he was clinically diagnosed with sepsis. Diagnosed කළා කියලා දෙනවා. Identify the clinical criteria that this patient would have to arrive at such a diagnosis. දැන් මෙයා මේ ICU patient කෙනෙක්. ඒකට මම කෝ ICU patient කෙනෙක්ට අපි quick SOPA කියන එක මේ භාවිතා කරන්නේ SOPA කියන එක. එතකොට අපි assess කරලා බලනවා, කියන්නේ ඔක්කොම organ system අපි assess කරලා බලනවා. ඒකෙදි respiratory tract එකේ අපි බලනවා අපේ arterial partial oxygen ratio එකට අපේ ප්‍රෙෂර් එකේ රේෂියෝ එක බලනවා. ඊට පස්සේ coagulation එක බලන්න ඕන හින්දා අපි platelet count එක බලනවා. ඊට පස්සේ liver එක assess කරලා බලන්න ඕන හින්දා bilirubin බලනවා. ඊට පස්සේ cardiovascular system බලන්න ඕන හින්දා mean arterial pressure එක බලන්න ඕනි. ඊට පස්සේ අපේ CNS බලන්න අපේ GCS එක බලන්න ඕනි. ඊට පස්සේ renal function එක බලන්න අපි creatinine level එක හරි urine output එක හරි බලනවා. මේක තමයි අපි SOPA කියලා කරන්නේ ICU patient කෙනෙක්ට. ඊට පස්සේ B කොටසෙන් අහනවා what are the likely pathogens that can be the cause of his sepsis. දැන් මෙයාට කළා තියෙන්නේ major abdominal surgery එකක්. එතකොට bowel perforation වෙලා බඩේ හරි skin එකේ දැන් බඩ කපනවනේ. එතකොට skin එකේ ඉන්න අයගෙන් වෙන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ අපේ bowel වල ඉන්න අයගෙන් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපේ එයා එකේ ඉන්න කෙනෙක් ඇවිල්ලා වැටලා තුවාලේ සයිට් එකට වැටලා හැම වෙන්නත් පුළුවන්. මේ ඕනම ජීවියෙක් වෙන්න පුළුවන්. එතකොට අපිට හරිම ලේසියෙන් අපි ඔය මේ surgery ආසන්නේ අපිට මතක් වෙන මේ ජීවින් ලියන්න. හැබැයි දැන් මේකෙදි මේ වගේ ප්‍රශ්නයක් අහුවට පස්සේ කටේ ඉන්න කොමන් සෙල් එකක් මේ බඩේ සර්ජරි එකට ලියන්න එපා. හරිද? ඔය නිකන් ස්ට්‍රෙප්ටොකොකස් විරිදාන්ස් වගේ ඒවා ලියන්න එපා. ඇබ්ඩොමිනල් සර්ජරි එකක් කරපු මේ patient කෙනෙක්ට. එතකොට අපි මුකුත් දන්නේ නැහැ කියලා තේරෙනවා. හරිද? ඒකට සාමාන්‍යයෙන් ඒ ආසන්න ඉන්න ජීවියෙක් තමයි මෙතන ලියන්න ඕනේ. E. coli ගෙන් හැදෙන්න පුළුවන්, enterobacteria ගෙන් හැදෙන්න පුළුවන්, pseudomonas ගෙන් හැදෙන්න පුළුවන්, clostridium ගෙන් හැදෙන්න පුළුවන්, enterococcus ගෙන් හැදෙන්න පුළුවන්, bacteroids ගෙන් හැදෙන්න පුළුවන්, candida ගෙන් හැදෙන්න පුළුවන්, staphylococcus aureus ගෙන් හැදෙන්න පුළුවන්. හරිද? ඒ ජීවය එක එක විදිහෙන් මේ ICU patient මේ contaminate වෙන විදියට ඒ infection එක කාගෙන්ද හැදෙන්නේ කියන එක තීරණය වෙනවා. හරිද? ඊළඟට C කොටස අහලා තියෙනවා identify the antibiotics that can be given as a empiric therapy to this patient given reason for your choice. හරිද? එතකොට අපිට දැන් මේ දීපු ජීවින් කවුරු හරි කියලා හිතාගෙන සහ අපි අර ගොඩක් ජීවින් කවර් වෙන විදියටනේ ඇන්ටිබයොටික් එක දෙන්න ඕනේ එම්පිරික් එකක් දෙද්දි. එතකොට අපි කවුරුත් දන්නවා මේ හොඳටම ලියන්න මෙරපෙනම් කියන එක. මෙරපෙනම් කියන එක අපි දන්නවා ඔය extended beta lactamase මේ කට්ටියන්ට ඒ කියන්නේ extended spectrum beta lactamase organism ලට විරුද්ධව දෙන්න පුළුවන් එකක් තමයි මේ මෙරපෙනම් කියලා කියන්නේ. එතකොට ග්‍රෑම් නෙගටිව් කට්ටිය කවර් කරනවා. ඊට පස්සේ ඇනරොබික්ස්ලා කවර් කරනවා. ඊට පස්සේ සුළු වශයෙන් ග්‍රෑම් පොසිටිව් කට්ටිය කවර් කරනවා. හරිද? අපි දැන් අර ඇබ්ඩොමිනල් සර්ජරි එකක් හින්දා මේකේ අපි ග්‍රෑම් පොසිටිව් සහ ඇනරොබ්ස්ලා මේන්ලි ටාගට් කරන හින්දා අර බඩේ ඉන්න බඩ ආසන්න ඉන්න කට්ටිය ඇනරොබ්ස්ලා වෙන්න පුළුවන් ගොඩක් දුරට. එහෙම නැත්නම් ග්‍රෑම් නෙගටිව් කට්ටිය වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ කවර් කරන්න තමයි අපි එම්පිරික් එක දෙන්නේ.
එතකොට ඒක තමයි අපේ රීසන් එක. හරිද? එතකොට මෙරපෙනම් දෙන්න හේතුව එහෙම ලියන්න ඕනි. ඊට පස්සේ පිපරසිලින් අපිට දෙන්න පුළුවන්. පිපරසිලින් වලින් කවර් කරනවා ග්‍රෑම් නෙගටිව් ඒ වගේ මැනරොප් සහ සියුඩෝමොනාස් කියන එක. හරිද? ඊට පස්සේ අපි ඔය IV කැනියුලා දාලා තියෙනවනේ මේ ICU patient කෙනෙක්ට. එතකොට IV කැනියුලා එක හින්දා මෙයාට මේ සෙප්සිස් තත්ත්වය ඇවිල්ලා නම් මේ එතකොට IV කැනියුලා සයිට් එකකින් යන්න පුළුවන් කෙනෙක්නේ ඔය මෙතිසිලින් රෙසිස්ටන්ට් ස්ටැෆයිලොකොකස් aureus කියන කෙනා. ඒතකොට එයාව සස්පෙක්ට් කරනවා නම් ඔය අපේ කැනියුලා සයිට් එකේ ඉන්ෆෙක්ෂන් එකක් ග්‍රෝ වෙලා තියෙනවා නම් අපි යාට දෙනවා vancomycin. හරිද? ඒ වගේම තමයි අපි ඔය ෆංගස් කෙනෙක්ගේ දැන් ICU patient කෙනෙක්නේ. එතකොට මේ මේජර් ඇබ්ඩොමිනල් සර්ජරි එකකුත් කරලා තියෙනවා. lot of antibiotic මෙයාට දීලා තියෙනවා. එතකොට මෙයාගේ immune compromise වෙලා තියෙන පුළුවන්. එතකොට අපිට හිතන්න පුළුවන් මෙයාට ෆංගයි කෙනෙක්ගෙන් සෙප්සිස් ඇවිල්ලාද කියලා. අන්න එහෙම හිතුවොත් අපිට අර ප්‍රොටෙන්ට් මේ ඇන්ටි ෆංගල් එකක් දෙන්න පුළුවන් ඇම්පොටෙරිසින් B වගේ එකක්. හරිද? මේ ඔය එක ඩ්‍රග් ලියද්දි ඒවට දල වශයෙන් හේතුව ලියන්න දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ D කොටසෙන් අහනවා what specific laboratory test would be useful to identify the infection? infection එක දැන් අපි මෙහෙම ජීවින් කිව්වට හරියටම කෙනා අඳුර ගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ ටෙස්ට් කියලා අහන්න. ඉස්සෙල්ලාම ඉතින් මොකද්ද කරන්න ඕනේ? බ්ලඩ් කල්චර් එක අපි අනිවාර්යෙන් ලියන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් බ්ලඩ් කල්චර් එකට අමතරව සර්ජිකල් සයිට් එකේ තියෙන අර මේ පස් හරි මොනවා හරි ෆ්ලුයිඩ් එකක් ඩ්‍රේන් වෙන්න පුළුවන් නේ. එතකොට ඒ ෆ්ලුයිඩ් එක මේ කලෙක්ට් කරගෙන ඒකත් කල්චර් එකකට යවන්න පුළුවන්. ඊට පස්සේ දැන් ICU patient කෙනෙක් හින්දා අනිවාර්යෙන් කැතීඩරයිස් කරන්න තියෙන. එතකොට අපිට කැතීඩර් සාම්පල් එකක් අරගෙන යූරින් කල්චර් එකට යවන්නත් පුළුවන්. මොකද මේක අර මේ complicated UTI එකක් හින්දා sepsis වෙලාද දන්නේ නැහැ ICU patient. ඒකට අපිට එහෙම බලන්නත් පුළුවන්. ඊට පස්සේ serum lactate බලන්න ඕනේ. tissue perfusion එක බලා ගන්න. ඊට පස්සේ CRP කොච්චර වැඩි වෙලාද? ඊට පස්සේ procalcitonin. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ultrasound එකක් හරි CT abdomen එකක් කරලා හරි abscess කොහරද drain වෙලා තියෙන්නේ මොන හරි bowel perforation වෙලා තියෙනවද? ඒ දේවල් බලා ගන්න පුළුවන් මේ imaging කරාට පස්සේ. හරිද? ඊළඟට අපි තුන්වෙනි එක කරා හතරවෙනි ප්‍රශ්නේ a young adult was admitted to the ETU with high fever and cough of 5 days and within respiratory distress and confusion since last night. හරිද? මෙයාට confusion දැන් මෙයාගේ GCS අඩුයි. මෙයාට cough 5 days තිබිලා තියෙනවා high fever එකක් එක්ක. ඒ කියන්නේ respiratory tract infection එකක්. On admission his systolic blood pressure was 90 කියන 90ක් වගේ. හරි sepsis assess කරගන්න පුළුවන්. දැන් මෙයාට මේ sepsis වීගෙන යනවා කියන එක අපිට තේරෙනවා. හරිද? The patient was treated with empiric antibiotic. The following day the laboratory telephoned regarding the gram stain smear of blood taken for culture and this is shown. හරිද? දැන් මේ ග්‍රෑම් ස්ටේන් එකේ වෙලා තියෙන එක තමයි මේ රූපේ දීලා තියෙන්නේ. දැන් මේ ග්‍රෑම් ස්ටේන් එක ගත්තාම අපිට මෙහෙම දෙන්න ඉන්නවා වගේනේ පේන්නේ. මේ දෙන්න ඉන්නේ. හරිද? මේ දෙන්න ඉන්නේ. ඒ වගේම ග්‍රෑම් පොසිටිව්. හරිද? එතකොට what are your observation on gram stain smear කියලා කිව්වහම අපි ලියන්න ඕනි gram positive diplococci can be seen කියලා ලිව්වනම් හරි. What is the clinical diagnosis and the likely etiological agent? හරිද? clinical diagnosis එක මොකද්ද? clinical diagnosis එක වෙන්නේ මෙයාගේ systolic blood pressure එක 90යි. හරිද? දැන් මං කිව්වා මේ systolic blood pressure එක 90ට වඩා අඩු වෙනවා නම් කියන්නේ 100ට වඩා අඩු වෙනවා නම් respiratory rate එක වැඩි වෙනවා නම් ඊට පස්සේ අපේ GCS එක අඩු වෙනවා නම් 13ට වඩා අපි sepsis කියලා අර quick soap වලින් මේව කරනවා. මෙයා ICU patient කෙනෙකුත් නෙමෙයි non ICU patient කෙනෙක්නේ. එතකොට මෙයා sepsis කියලා අපි දන්නවා. එතකොට මෙයාගේ clinical diagnosis එක අර respiratory infection induced sepsis ඊට පස්සේ මෙයාගේ likely etiological agent එක තමයි අපි දන්නවා මේ විදියට gram positive diplococci විදියට ඉන්න organism එක තමයි අපේ streptococcus pneumoniae කියලා කියන්නේ. හරිනේ. එතකොට streptococcus pneumoniae හින්දා මෙයාට pneumonia තිබ්බා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද high fever එකත් එක්ක කැස්ස දවස් 5ක් තිබිලා තියෙනවා. හරිද? එතකොට අපි organism එක ලියන්නේ streptococcus pneumoniae කියලා. streptococcus pneumoniae කියලා. හරිද? ඊට පස්සේ මේක අහනවා what is the source of infection in this patient? හරිද? ඒක කියන්නේ respiratory tract infection එකක් streptococcus pneumoniae. හරිද? හරි. ඊට පස්සේ what empirical antibiotic therapy will you recommended for this patient till antibiotic sensitivity test result are available? හරිද? මේකේ දැන් අපිට sepsis නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට
ඇන්ටිබයොටික් මේක එනකන් කියන්නේ මේ ඇන්ටිබයොටික් සෙන්සිටිවිටි ටෙස්ට් එක එනකන් අපි කරන්න ඕනේ දැන් මේ අපි සෙප්සිස් උත් ට්‍රීට් කරන්නේ ප්‍රධාන ආකාර දෙකකට බෙදලා. සමහර විට ICU patient කෙනෙක් හරි හොස්පිටල් එකේ ඉන්න patient කෙනෙක්ට හරි පස්සේ හොස්පිටල් එකේ ඉඳපු හින්දා සෙප්සිස් වෙන්න පුළුවන්. හැබැයි මේ patient වෙලා තියෙන්නේ මොකද්ද? මේ patient වෙලා තියෙන්නේ දවස් 5ක් තිස්සේ කැස්සයි උණයි තිබිලා මෙයා ඇඩ්මිට් කරද්දි මේ මෙහෙම තිබිලා ඊට පස්සේ ඊයේ රෑ ඉඳන් තමයි කන්ෆියුෂන් වෙලා මෙහෙම සෙප්සිස් තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මෙයාට මේ කමියුනිටි ඇක්වයර්ඩ් එකක් නේ ඇවිල්ලා තියෙන්නේ හොස්පිටල් එකේ ඉඳපු හින්දා සෙප්සිස් වෙලා නෙමෙයි. එතකොට අපිට අපි මෙයාට මේ ට්‍රීට් කරන්නේ කමියුනිටි ඇක්වයර්ඩ් සෙප්සිස් එකක් විදියට. එතකොට කමියුනිටි ඇක්වයර්ඩ් සෙප්සිස් එකකදී අපි patient දෙන්නේ third generation cephalosporin එකත් එක්ක gentamicin. එතකොට අපි third generation cephalosporin විදියට ගන්න පුළුවන් cefotaxime, ceftriaxone එක gentamicin. හරිද? දැන් hospital acquired එකක් වුණොත් hospital acquired කියන්නේ ටිකක් ප්‍රබල ජීවීන්නේ hospital එකේ ජීවත් වෙන්නේ. එතකොට යාළගේ මේ ඇති වෙන sepsis තත්ත්වය ටිකක් භයානකයි. එතකොට අපි යාට දෙනවා අර gram negative අය cover වෙන්නත් එක්ක meropenem එක්ක gentamicin. මේකේ දැන් third generation cephalosporin plus gentamicin වලට අමතරව තව අර අඩුවෙන් use කරන තව ක්‍රම තියෙනවා. mainly මතක තියාගන්න මේ cefotaxime එක gentamicin දෙනවා community acquired එකට. ඊට පස්සේ hospital acquired එකට meropenem එක gentamicin දෙනවා කියන එක අපි හොඳට මතක තියාගන්න ඕනේ. හරිම ලේසියි. හරිද? ඒක තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ sepsis ගැන කතා කරා. අපි යමු ප්‍රශ්නාංක 6. A 60-year-old woman with diabetic was admitted to the medical ward with high fever. හරිද? ඔන්න දීලා high fever diabetic patient කෙනෙක්. හරිද? එතකොට immune compromise කියන එක පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕනේ. Chills and rigors. Her pulse rate was 90 per min and WBC count 15,000. හරිද? එතකොට during specimen collection it was noted that her urine was almost like pus. Suspecting a urinary tract infection, the consultant started her on ceftriaxone and also ordered further investigation to determine the cause of her fever. හරිද? එතකොට මේකේ අර අපි සෙප්සිස් එකකට අපි බලන පැරාමීටර්ස් ටිකේ ඩීටේල් ටිකක් දීලා තියෙනවා. මෙයාට ෆීවර් තිබිලා තියෙනවා, WBC count එක 15000යි, මම කිව්වා 12000ට වඩා වැඩි වෙනවා කියලා. ඊට පස්සේ pulse rate එක 90ක් වෙලා තියෙනවා. හරිද? එතකොට ඒ ටික දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාට පයුරියා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන දීලා තියෙනවා blood culture report එකක්. ඒකේ තියෙනවා gram stain එකත් එක්ක gram negative bacteria seen. ඊට පස්සේ culture එකේ coliform isolated. හරිද? ඊට පස්සේ antibiotic sensitivity test එක ගත්තාම amoxicillin වලට resistant, co-trimoxol වලට resistant, co-amoxiclav වලට resistant, gentamicin වලට resistant, ciprofloxacin වලට resistant. හරිද? එතකොට the isolated is an extended spectrum beta lactamase producer extra sensitivity test report to follow. හරිද? එතකොට මේ beta lactamase දුන්නටත් වැඩක් නැති ජීවියෙක් තමයි මේකේ grow වෙලා ඉන්නේ කියලා මෙයාලා කියනවා. හරිද? එතකොට gram negative බැක්ටීරියාවක් තමයි ඉන්නේ. හරිද? එතකොට අපි දන්නවා දැන් මෙයා immune compromise වෙලා gram negative කිව්වහම අපිට දැන් මෙතන UTI එකක් මෙයාට හැදිලා කියලා සස්පෙක්ට් කරනවනේ මේ කන්සල්ටන්ට්. එතකොට මේකේ පයුරියා ප්‍රසන්ට් වෙනවා. එතකොට මේ පයුරියා එකේ හින්දා මේ urinary tract infection එකේ හින්දා මෙයාට sepsis ඇවිල්ලා කියලා අපිට හිතන්න පුළුවන්. බලමු ප්‍රශ්න මොනවාද අහලා තියෙන්නේ කියලා. ඒ කොටස what is the clinical diagnosis? clinical diagnosis කියලා අහුවාම අර නිකන් completed වගේ answer එකක් ලියන්න කොහෙන්වත් කපන්න බැරි වෙන්න. ඒකට ලියන්න complicated UTI in diabetic mellitus patient නැත්නම් immune compromised patient now ongoing sepsis. හරිද? එහෙම ලිව්වනම් answer එක complete. ඊට පස්සේ B කොටස අහනවා what further clinical sign will help you to monitor her condition. හරිද? එතකොට දැන් අපි මේක හරියටම බලා ගන්න ඕනි මෙයාට මේ sepsisද කියලා. එතකොට අපි systolic blood pressure එක බලනවා, respiratory rate එක බලනවා, ඊට පස්සේ oxygen saturation එක බලනවා, ඊට පස්සේ urine output එක බලනවා. හරිද? sepsis වලදී urine output එක අඩු වෙන්න පුළුවන්, respiratory rate එක වැඩි වෙන්න පුළුවන්, systolic blood pressure එක 100ට වඩා අඩු වෙන්න පුළුවන්. එතකොට අපි අර sepsis එකක් මේ හරියටම continue වෙලා යනවාද කියලා තහවුරු කරගන්න ඒ ටෙස්ට් එක කරන්න ඕනේ. ඊට පස්සේ from the antibiotic sensitivity test report is the empiric antibiotic is given appropriate. දැන් මේකේ මෙහෙම antibiotic sensitivity test එක කරාට පස්සේ අපිට පේනවනේ මෙයා ගොඩක් මේ beta lactamase ඔක්කොටම වගේ resistant කියලා. එතකොට ඉතින් මෙයා දීලා තියෙන්නේ ceftriaxone. එතකොට ceftriaxone කියන එකත් beta lactamase එකක්. එතකොට ඒක දුන්නට වැඩක් නැහැනේ. ඇත්තටම මෙයාගේ ලෙඩේට ඒ drug එක වැඩක් නැහැ. එතකොට අපි ලියන්න ඕනි
මේක appropriate ද කියලා අහුවාම no there is having extended spectrum beta lactamase produce bacteria එනිසා මේ ඇන්ටිබයොටික් එක වැඩක් වෙලා නැහැ කියන එක අපි ලියන්න ඕනේ. ඊට පස්සේ what are your treatment option now for definitive antibiotic therapy. එතකොට අපි දෙන්න ඕනේ මෙයාට මේ සාමාන්‍යයෙන් මේ හොඳට මේ ඒරියා එක කවර් වෙන එක. ඒ කියන්නේ දැන් බීටා ලැක්ටමේස් ඔක්කොටම රෙසිස්ටන්ට් නම් මෙතන ග්‍රෑම් නෙගටිව් කෙනෙක් නම් ඉන්නේත් ඒ ග්‍රෑම් නෙගටිව් කෙනා කවර් කරන්නත් එපයි අපි. එතකොට අපි දෙන්න ඕනි මෙර ඒ කියන්නේ කාබ පෙනෑම් වගේ එකක්. හරිද? ඒ කියන්නේ මෙර පෙනෑම් හරි ඉමි පෙනෑම් වගේ ඩ්‍රග් එකක් තමයි අපි මෙතන දෙන්න ඕනේ. එතකොට මේක දීලා තියෙන අර කල්චර් රිපෝට් එකේ ග්‍රෑම් ස්ටේන් එකත් එක්ක හිතෙන්නේ ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියා එකක් කෝලිෆෝම් එකක්. හරිද? කෝලිෆෝම් බැක්ටීරියාව අපි දෙන්නයිනේ කතා කරන්නේ E. coli සහ Klebsiella. හරිද? එතකොට මේකේ දැන් E. coli සහ Klebsiella නේ ඒ දෙන්නම UTI හදන්න මේ වෙනවා. එතකොට මෙයා හොස්පිටල් එකේ ඇඩ්මිටඩ් වෙලා නැහැ කලින් ඉඳලා. මෙයා ඩයබටික් පේෂන්ට් කෙනෙක්. එතකොට ඉමියුන් කම්ප්‍රොමයිස් වෙච්ච හින්දා අපේ කොමන් සෙල් එකක් විදිහට ඉන්න E. coli ගෙන් මෙයාට UTI එකක් හැදිලා පයුරියා වෙලා ඒක සෙප්සිස් දක්වා ගිහිලා කියලා තමයි අපිට හිතන්න පුළුවන් වෙන්නේ. හරිද? මේක ජීවියා කවුද කියලා අහලා නැහැ. මම ඔය තවදුරටත් දැනගන්න තමයි විස්තර කරේ. ඔය ටික තමයි අපි සෙප්සිස් සහ ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් ගැන දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ටික දන්නවනම් අපිට SBR එකක් හරි MCQ ඒ කියන්නේ MCQ normal true false හරි SBR එකක් හරි OSP හරි SCQ හරි ඇහුවොත් අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන්. මීට අමතරව SCQ එක ඇහුවොත් අහන ඔය ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් එකේ මේජර් සහ මයිනර් කියලා අර මේ ඩූක් ක්‍රයිටීරියා එකේ තියෙන ෆීචර්ස් ඒ ටික පාඩම් කරන්න ඕනි. ඒ ටික තමයි අහන්නේ ඇහුවොත් SCQ එකේ. ඉතින් මම හිතන හැමෝටම තේරෙන්නේ නැති කියලා. හැමෝටම good luck.